මගේ යාළුවෝ හැමෝම සාදරෙන් පිළිගන්නවා ඩේවිඩ් සනු YouTube channel එකට. හැලෝ කොහමද ලස්සන ළමයි ටික. ඔන්න අද ගෙනාවේ බිත්තරෙන් කොහොමද අපි අපේ කොණ්ඩේ පෝෂණය කරගන්න කියලා විදිහක්. මේකට ඉස්සෙල්ලාම ඕනේ බිත්තරේ කඩාගෙන හොඳට ගහ ගන්න ඕනේ. ඒ කියන්නේ ගෑරෝපුවෙන් හොඳට ගහගන්න බිත්තර ගහගන්න ඉඳී දන්නව නේද? ඒ විදිහට හොඳට ගහ ගන්න ඕනේ බිත්තරේ. ඒකල්ල ඉවරට මේකට චුට්ට කියන්නේ උණු වතුර සෙසසන්සක අණුවට වගේ රච්ච වතුර මේ චුට්ට දාලා මේ හොඳට කලවම් කරන්න ඕනේ. ඒ කියන්නේ ඔයයි කොණ්ඩේ ප්‍රමාණය තමයි. හැබැයි වතුර එකතු කරද්දි චුට්ට තමයි වතුර එකතු කරන්න ඕනේ. ඔයාලට පේනවා නේද දැන් ඔය චූටි බුබුලු වගේ තියෙනවා. ඇත්තටම මේක ෂැම්පෝ එකක්. මේක ප්‍රෝටීන් ෂැම්පෝ එකක්. මේ ඇත්තටම ළමයි සතියකින් කොණ්ඩේ අඟල් 2ක් විතර දික් වෙනවා. මොකද මගේ එහෙම දික් වුණා. සතියකින් කියන්නේ දවසක් අතහැර දවසක් ගෑවත් මේ කොණ්ඩේ දික් වෙනවා ළමයි. يعني දවසක් අතහැර දවසක් ගෑවොත් මේ අඟලක් වගේ දික් වෙනවා. يعني මාසයක් වගේ යනවනේ අපිට මේ අඟල් 2ක් කොණ්ඩේ දික් කරගන්න. ඒ කියන්නේ සතියකින් අඟලක් වගේ දික් කරගන්න පුළුවන් දවසක් අතහැර ගෑවත් මේක ෂැම්පෝ එකක් විදිහට තමයි පාවිච්චි කරන්න ඕනේ. ඉස්සෙල්ලාම නාලා ඒ කියන්නේ ෂැම්පෝ කරන්නේ අපි ඒ වගේ ෂැම්පෝ කරන්න ඕනේ. මේ හොඳට ඒ කියන්නේ හොඳට ඔළුවේ ගන්න ඕනේ. ගාලා විනාඩි 5ක් විතර තියලා සෝදලා හරින්න ඕනේ. තව එක දෙයක් මේ නාන්න කලින් හොඳට කොණ්ඩේ පීරන්න. මේ කොණ්ඩේ පීරලා ඊට පස්සේ නෑවට පස්සේ කොණ්ඩේ පීරන්න යන්න එපා. මේ එතකොට ඉසකෙස් කැවෙනවා. ඒ වගේම තමයි කොණ්ඩේ පිහින්න ඕනේ මේ මම පිහින විදිහට. ඒ කියන්නේ අර එක මෙහෙම මිව්ව කරන්නේ නැතුව මම පල්ලට හිමීට පිහින්න ඕනේ. ඔළුවත් එහෙමයි හිමීට පිහින්න ඕනේ. මං කරන විදිහ වලට තේරෙනවා කියලා මං හිතනවා.